අද නම් අපට මුණ ගැහුණේ ඔයාලා හැමෝම දන්න යාළුවෙක්. ඔව්, මේ තමයි කෘමි ලෝකේ ඉන්න සිල් ගනිපු අපූරු විලෝපිකයා. නමින් මෙයාට කියන්නේ වන්ද කියලා. මෙයාට වන්ද කියලා කියන ප්‍රධානම හේතුව එයාගේ ප්‍රධාන ආයුධ දෙක වෙච්ච ඉදිරිපස පාද දෙක වඳින ආකාරයට තියාගෙන ඉන්න නිසා. ඉතින් ඒ එයාගේ පොසිෂන් එක නිසා එයාට දඩයමක් කරන්න යන්නේ තප්පරයකට අඩු කාලයක්. මෙයාට කොළපන්න කියලාත් කියනවා. හැබැයි කෘමි ලෝකේ ඉන්න විලෝපිකෙක් වුණාට අපි අතට ගත්තට මෙයා අපට හානියක් කරන්න තරම් දරුණු නැහැ. බොහෝ දුරට මේ ඉන්නේ ගැහණු සතෙක් වෙන්න පුළුවන්. මෙයාගේ ජීව විද්‍යාත්මක පසුබිම කොහොම වුණත් වගාවෙද්දී අපට වඩා වැදගත් වන්නේ මෙයා විලෝපිකෙක් වෙන නිසාම අපට මිත්‍රශීලී පලිබෝධකෙක් වෙන නිසා. ඉතින් වගාවට හානි කරන සලබයන්, මැස්සන්, කෘමි සතුන් මෙයා ආහාරයට ගන්න නිසා ස්වාභාවිකම කෘමි මර්ධනය කරන්න මෙයා අපට ගොඩක් උදව් වෙනවා.